ඔන්න නම් ගහන්න. මොකක්ද අනේ පොඩි එකෙක්ට වගේ බෝල් දාන්න හදන්නේ මට. ඔයා හිතන්නේ මට පොඩි එකෙක්ට තරම්වත් ක්‍රිකට් ගහන්න බෑ කියලාද? හරියට දාන්නකෝනේ. නෑ නෑ බබා හරි ඉන්නකෝ මම වට හොඳ බෝලයක් දාන්න. ඉක්මනට මෙයාව අවුට් කරලා දාන්න ඕනේ. ටරාස් එකේ උඩ එක දාන්නත් එපෙයි. අයියෝ හරි අනේ ඉස්සල විදියට මේක දාන්න. අයියෝ දෙයනේ මං හිතුවා ඉරානි යුද්ධ ගැන කියද්දි මෙහෙටත් හදී කියලා මිසයිල පාරක්. ඉතින් මැරෙන්නත් ලෑස්ති වෙන්න බෑ දෙයනේ. එන්තූරිය පාත්‍ය. යකෝ මේ ටෙනිස් බෝල් පත් එකටම අල්ලපු ගෙදර උන් දෙන්නගේ වැඩක් තමයි මේක. තමයි මොකුන්ට. කොද්ද යකෝ ඒ කලේ නාට්‍ය හුදම හරිය අද්දිනේ මුන් ඔක්කොම. මොකද්ද යකෝ ඒ උඹලා කරපු අලුකුත් තේරු වැඩේ? අනේ අපේ මිනිහාරා අමාරුවෙන් අරන් දීපු ටීවී එක නේද අර පපඩම වගේ බිම් වැටලා කැඩලා ගියේ. මම ඒක අත්තේ අඹ බල හිටියේ. අම්බ නම් ඔය ඕනතරම් අපේ එක හෙත්තියනේ. මොකද උඹලා කුටු ගාන්නේ? අනේ බලහම්කෝ ඉතින් අර සුගන්ධිව මැර මාමණ්ඩියගේ සෙට් එක පැහැරගත්තත් දන්නෙත් නෑ. හොඳම ටික යනකොට නේ උඹලා මේ මගුලක් ඇහුව මෙතන. හරි නැන්දේ කලබල වෙන්න එපා. අපි ඔයාලට ටීවී එකක් අරන් දෙන්න අලුත්ම එකක්. මොකක්? අලුතෙන් ටීවී ගන්න? ඒකත් මේ අල්ලපු ගෙදරට ඔයාලට පිස්සු දමේ. ඔන්න කැඩිච්ච ටීවී එක හදලා දෙමු. පෙනේද වැරද්ද කළා මේ කටවල සවුද වගේ එන්නේ දිහට. අනේ අම්මපා ටීවී එක කැඩුවෙත් උඹලා නම් අරන් දෙන්න ඕනේ උඹලා නෙමෙයිද? උඹලා මේකට විසඳුමක් දෙන්නකම් මං ඔය දෙක අඩියක් කැල්ලෙන්නේ නැහැ මෙතන. මේක හරි වැඩක් නෑ. මිනිස්සුන්ගේ අතින් තමයි වැරදි වෙන්නේ. දැන් එකපාරක් කිව්වනේ ඔක හදලා දෙන්නම් කියලා. දැන් ඉතින් තවත් මොනවද කියන්නේ? මොකෝ මට පොඩි මිසයිල කැලක් නෑනේ වෙන්නේ මේකිට තමයි ගහන්න. මට මිසයිල ගන්න හිතුව මදි. ඇයි උඹ කියන්නේ මට බෑ කියලාද? ගහපිය බලන්න. ඔබ දන්නේ යකෝ මම මෙහෙම හිටියට අනේ මේ මම ගන්න මිසයිල. මට මිසයිලයක් දෙන්න ගන්න මහ වැඩක් නෑ. නේ කටවන දෙන්නම කිව්වනේ මම ටීවී එක අරන් දෙන්නම් කියලා නැන්දට අරන් දෙනවා. කොහෙ තියෙන සල්ලිද කවේෂ්? ගෙදරට අලුතෙන් වොෂින් මැෂින් එකක් ගන්නත් ඕනේ. කොහෙන්ද උඩ සල්ලි?